welcome to our channel. ඉතින් මම දැන් අම්මයි තාත්තත් එක්ක ලෑස්ති වෙනවා මාසෙකට යන්න. වේල් එකක් නැතුව නම් මායි අම්මයි යන්නේ නැහැ මාසෙකට. අපිට වේල් එකක් තියෙන්න ඕන. ඉතින් යන් අපේ දේවස්ථානෙට. ඒක විතරයි මටත් හිතෙනවා. දේශනාව වෙනවා. අපි එනකොට එක්කෙනෙක් ඉන්නවා මෙතන බලාගෙන. මේ තියෙන අබිරහස් ඔයා දන්නා ඔයගොල්ලෝ ආගමේ නම් මේ අපි කොන්දේ කියන්නේ මේ අබිරහස් කියලා. ඉතින් මේක තමයි මායි අම්මයි පාවිච්චි කරන ඒවා. මේ අපේ බයිබල් ඩයරි එක. ඉතින් මේකේ දවසේ බයිබල් වදන තියෙනවා. පල්ලි වලත් කියන්නේ මේ වදනම තමයි. ඉතින් අපිට මේක හරියට උදව් කරන මේ සේන් ස්ටෝරිස් වලින් මට සෝෂල් මීඩියා එකේ මට දාන සේන්ට් ඔෆ් ද ඩේ පෝස්ට් එකට ඉතින් ගොඩක් වැදගත්. මේ අපි හවස අපේ පවුලේ ආඥාව කරන වෙලාව. මේ වගේ තමයි පොඩි කාලේ ඉඳලා මගේ අම්මයි තාත්තයි මාව යාඥාවට පුරුදු කරේ. මේ මම රෙකෝඩ් කරපු දවසේ සෙන් ඇන්තනීගේ ෆීස්ට් එක නිසා අපි එයාගේ ප්‍රාර්ථනාව තමයි මෙතනදී අපි රිසයිට් කරන්නේ. Saint Anthony consumed with an ardent desire for the salvation of souls. Pray for us. Saint Anthony burning with a desire for martyrdom. Pray for us. Saint Anthony friend and assiduous imitator of Jesus. Pray for us. Saint Anthony most devoted servant of the august mother of God. Pray for us. Bye dada. අපි දැන් ටිකක් උයමු.
ෆ්‍රිජ් එක ටිකක් පිරිසිදු කරනවා. Softly spoken, with no strings tying you to me. I'm happy in your company with no emotion, 'cause my love deserves to be free. I never wanna look at a house in the garden, I never wanna lock you down. I know you're not mine, it's just my turn, but we can still have fun for now. Told me you don't really do commitment, trust me, consider your message received. When you said you couldn't take us too seriously, I must admit I was relieved. 'Cause I never wanna play happy families with you, but I like having you around. I'm fully aware this is a flash in the pan, but we can still have fun for now. අපේ පල්ලියේ මේ ස්පෙෂල් කැතලික් ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා ලෙක්චර් කෙනෙක්ගේ. ඉතින් ඒකේ අපේ කතෝලික සභාවේ ටීචින්ග්ස්, බයිබල් එක ගැන, අපේ ජේසුස් වහන්සේ ගැන, දෙවියන් වහන්සේ ගැන ඉතින් ගොඩක් දේවල් තව ඉගෙන ගන්න පුළුවන් නිසා මම ඒකට ඇටෙන්ඩ් වුණා. ඉතින් මම හරි ආසයි මේ ප්‍රෝග්‍රෑම් එක. I just attended a special Bible study. ඉතින් කතෝලික ආගම ගැන මට ඉතින් ඉගෙන ගන්න ආසාවක් තව තියෙනවා මගේ ආගම ගැන. ඉතින් මම ඉගෙන ගන්න ආවා. දැන් ඉතින් ඉවරලා යනවා. එදා යනවා ඉතින් ගෙදර. I really like this, the program the church has scheduled. program එක මාරු ඉතින් ආගම ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. දන්නේ නැති දේවල් ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මම විශේෂයෙන්ම ඔයගොල්ලෝ දන්නවා වගේ සෝෂල් මීඩියා එකේ ආගම දේවල් ෂෙයා කරන නිසා ඉතින් මට මේ ගොඩක් වැදගත් වෙනවා. මම ඉතින් මගේ බබාගේ නියපොතු කපනවා. මේ බබා මගේ තාත්තා. මම මොනවද හදන්නේ? දෙගන් ජූස් එකක් හදන්න. හරි ආසයි. වාගේ අත ගෑවෙන තැනක් ආයෙනවා. දෙගන් ජූස් එකක්.
හොඳයි නාරන් ටිකක් අරගෙන. වැස්ස දවස්වලට තෙම වලට හොඳයි. මේක මගේ ලේටස් මේ කියන්නේ අන්තිමට කරපු එඩිට් එක. හරි ආසාවෙන් තමයි ඉතින් එඩිට්ස් කරන්නේ. මම මේකට යූස් කරන්නේ Instagram edits. ඒකේ හොඳ ෆීචර්ස් තියෙන එඩිට් කරන්න. ඉතින් අවසන් වශයෙන් ඔයගලන්ට ෆොටෝස් ටිකක් බලන්න දෙන්න. Thank you අපේ වීඩියෝ එක බැලුවට. ඉතින් ඕගොල්ලෝ ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු. God bless you. Glad you could join me, the pleasure's all mine. A little touch of magic, a classic design. It's Cassandra Pereira.